ඇත්තටම මේ ආලෝකයන්ගේ පහළවීම ගැන අපිට ආලෝකයේ ගැන සෑහෙන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න පුළුවන්. මේ කොටස අපි සාකච්ඡා කරන්න අපිට ප්‍රඥාවත් අවදි වෙනවා, අපිවත් පිරිසිදු වෙනවා. ඉතින් ඒ හින්දා මම තව ටිකක් මේ ගැන කතා කරන්න හිතුවා. මොකද මෙතන බුදුරජාණන් වහන්සේ ආලෝකයන් ඉපදවන්නේ මෙතන හේතු කීපයක් මම සඳහන් කරන්නම්. ඒවා බුදුරජාණන් වහන්සේගේ පවිත්‍ර වූ කර්මයෙන්, ඊළඟට පවිත්‍ර ධානයෙන් සහ පුණ්‍ය සම්භාරයන් දහසකින්, ප්‍රඥාවෙන්, ඒ වගේම රැස් කරගත් කුසල මූලයන්ගෙන්, බුදුවරුන්ට පහන් පූජා කිරීමෙන් ඔය ආදී වශයෙන් ආලෝකයන් නිපදවන්න පුළුවන් බුදුවරුන්ට. එතෙන්දී අපි දැන් මේ ගැන අපි කල්පනා කරද්දී අපිට අපේ ලෝකයේ මේ අපි ඉන්න තැන ඉඳන් අපිට ප්‍රඥා ආලෝකය ගැන මෙතනින් ආරම්භ කරලා ප්‍රඥා ආලෝකය ගැන කියන තැනට අපිට මේ යන්න පුළුවන්. අපි ඉන්න තැනට සාපේක්ෂව ඒ කියන්නේ අපි දැන් අපිට ආලෝකය කියන්නේ පෙනීම ඇති කරන දෙයක්. එතකොට අපිට දැන් ආලෝකයට වර්ණයක් තියෙනවද කියන එක කල්පනා කරන්න පුළුවන්. ආලෝකය අපිට විවිධ වර්ණ වලින් අපිට ආලෝකය තියෙනවා. ඒ වර්ණ කියන්නේ ආලෝකයද කියන එක. ඒ කියන්නේ අපිට බලන්න පුළුවන් ඒක දැන් අපි දන්නවනේ දැන් ගහකට වැටුණොත් ආලෝකය අපිට ඒ ගහ කොළ පාටින් පෙන්නනවා. බිත්තියකට වැටුණොත් සුදු පාටින් පෙන්නනවා. ඒ විදිහටනේ අපිට පෙන්වන්නේ. එතකොට ආලෝකය කියන දේ තනි දෙයක්. එතකොට ආලෝකයට පාටක් වර්ණයක් තියෙනවද කියන එක. ඉතින් අපිට මේක බලන්න පුළුවන් අපි ගස් කොළන් ගොඩනැගිලි නැති හිස් අවකාශයේ දිහා බලාගෙන හිටියොත් එතකොට බලාගෙන ඉඳන් අපිට කල්පනා කරන්න පුළුවන් එතකොට මොකද්ද තියෙන ආලෝකය? ගහක් කොළක් නැති හිස් අවකාශයේ දිහා බලාගෙන ඉඳිද්දි තියෙන ආලෝකයට අපිට ආලෝකය පේනවා. එතකොට ඒ ආලෝකයට පාටක් තියෙනවද කියන එක ඒක පොඩි ක්‍රියාකාරකමක්. ඉතින් එතකොට අපිට තව යන්න පුළුවන් මේ ආලෝකයේ අපිට ආලෝකය ලැබෙන ප්‍රභවයට සූර්යයාට, ඉතින් චන්ද්‍රයාට. එතකොට අපි සූර්යාගෙන් ගියොත් ඒ සූර්යයාට ආලෝකය කොහෙන්ද? එතකොට අපි අපේ සූර්යයාට ආලෝකය ලැබෙන්න ඒ 100 කෝටියක් ලෝක ධාතුවේ තියෙන සූර්යයන්ගෙන් ඒ සම්බන්ධ වෙලා එන ආලෝකය තියෙන්නේ. එතකොට එහෙමනම් අපිට ඒ 100 කෝටියක් ලෝක ධාතුන් වල ඒ 100 කෝටියක් සූර්යයන් එකිනෙකට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒවා අතර අනන්ත දුරක් තියෙනවා. ඒ අනන්ත දුරක් තුල ඒ ආලෝකයන් ගමන් කරන්නේ කොහොමද කියන එක. එතකොට ඒ ගැන කල්පනා කරන්න පුළුවන්. ඊළඟට ඒ සූර්යයන්ට කොහෙන්ද ආලෝකය ලැබෙන්නේ කියලා අපිට ආපස්සට යනකොට ඒතර ඒ සූර්යයන්ට ආලෝකය ලැබෙන්නේ විශ්වයේ ආරම්භයේ තියෙන ආලෝකයෙන්. ඉතින් ඒතර අපේ ලෝකයේ ආලෝකය ගමන් කළාට විශ්වයේ මුල තියෙන ආලෝකය එහෙම ගමන් කරන ආලෝකයක් නෙමෙයි, ඒක නිශ්චලයි. ඉතින් එතනින් තමයි මේ සියලුම නිර්මාණයන්ට ආලෝකයන් ලැබෙන්නේ. ඒ විදිහට අපිට කල්පනා කරන්න පුළුවන් විශ්වයේ පිරිසිදුම ප්‍රබලම ආලෝකයේ තියෙන තැන විශ්වයේ මුල. ඉතින් මෙතන ඉඳන් අපිට විශ්වයේ මුලටම ආලෝකයෙන් යන්න පුළුවන්. ඒ තරම් මේකේ පරාසය වැඩි. එතකොට බුදුවරයෙක් මේ කියන විදිහට පවිත්‍ර වූ කර්මයන් කරන ලද පවිත්‍ර වූ කර්මයන්ගෙන් තමයි මේ ආලෝකය නිපදවන්නේ. එක හේතුවක්. එතකොට පවිත්‍ර වූ කර්මයන් මොනවද? පවිත්‍ර වූ කර්මයන් අපි කරන්නේ කොහොමද කියන එකත් අපි අවබෝධ කරගන්න ඕනේ. මේ ආලෝකය පහළ කරගන්න නම් අපි කටයුතු කරනකොට, අපි පින්දහම් කරනකොට, අනුන්ට සේවය කරනකොට, සබා දහමට මිනිස්සුන්ට සේවය කරද්දී අපි මමත්වයෙන් තොරව මම මගේ කියලා මම කරනවා, මම තමයි මේක කළේ,
මම විතරයි මේක කරන්නේ. ඒ විදිහට එහෙම මමත්වයකින් අල්ල ගැනීමකින් තොරව අපිට කරන්න පුළුවන් නම් කටයුතු එතනින් තමයි අපිට ඒ කුසල කර්මයේ රැස් වෙලා එතනින් අපිට ප්‍රඥා ආලෝකයට ප්‍රඥාවට යන්න පුළුවන්. ඉතින් මමත්වයෙන් තොරව එතෙන්දී මේ අපි සඳහන් කරනවා අපි ඉගෙනගෙන තියෙනවා මේ ඇත්තටම ඥාන විජය සවිනාසික දේශනාවල සඳහන් වෙන කරුණු එක තමයි මේවා මම ගලපලා මේ සාකච්ඡා කරන්නේ. ඒ මහ පොළොව අභ්‍යන්තරයේ තියෙන ඒ න්‍යෂ්ටියට ඇදලා ගන්නවා ආලෝකය. ඒ කියන්නේ අපි මමත්වයෙන් කටයුතු කරද්දී අපිව ඒ න්‍යෂ්ටියට ඇදලා ගන්නවා. ඉතින් මමත්වයෙන් තොරව අපි පුද්ගලිකත්වයෙන් තොරව අනිත් අය ගැන අනිත් පුද්ගලයන්ගේ යහපත උදෙසා කටයුතු කිරීම තුළින් අපිට ඒ න්‍යෂ්ටියට ඇද ගැනීම ආකර්ෂණයෙන් මිදිලා මේ ප්‍රඥා ආලෝකය පහළ කරගන්න පුළුවන්කම ලැබෙනවා. මෙතෙන්දී ඇත්තටම කුසලය තමයි මම වැඩියෙන්ම මේ ඉස්මතු කරන්න ඕනේ. අපි කර්මයන් කරද්දී අපිට කුසලය ඇති වෙන්නේ මේ ප්‍රඥා ආලෝකය පහළ කරගන්න පුළුවන්කම ලැබෙන්නෙම මමත්වයෙන් තොරව. මම ඊයේ දන් දුන්නා, පෙරේද දන් දුන්නා, ඔය ආදී වශයෙන් ඒවා එකතු කරගෙන එතකොට ඒ තුල විශාල මමත්වයක් ගොඩනගාගෙන විශාල දීර්ඝ සසරක් ලෝකයක් සකස් කරගෙන අපි ඉන්නවනම් අපට ඒ වගේ පිරිසිදු ප්‍රඥා ආලෝකයක් වෙත ගමන් කරන්න බැරි වෙනවා. මොකද අපි එතෙන්දී පින රැස් කරනවා. එතෙන්දී පින රැස් කළාට ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ. ප්‍රඥාවට යන්න නම් කුසලය අවශ්‍යයි. පිනෙන් අපිට සැපවත් ජීවිත අනාගත ජීවිත සැපවත් තලයන් වලට යන්න පුළුවන්. ඒත් ඒවතාවකාලිකයි. කුසලය තුලින් අපිට මේ ජරා මරණ පැවැත්මෙන් ඉවත් වෙලා ආලෝකයන් පහළ කරගෙන ඒ වගේ දැන් අපි පින කරාම අපි දිව්‍ය තලයක ඉපදුනත් ඒක ගෙවෙනවා. ඒක අවසන් වෙනවා. ඒ කුසලය තුලින් අපි අවදි කරගන්න ප්‍රඥාව තුලින් අපිට අමරණීයත්වයට ගියාම ඒක කවදාවත් ඉවර වෙන්නේ නැති, ගෙවෙන්නේ නැති එකක්. එතන සදාකාලිකයි. ඉතින් ඒවා ඒ தത്വයට යන්න පුළුවන් අපි ඉන්න තැන ඉන්න තැනට අපිට මේ මුල් අවස්ථාවේම වුණත් අපේ ප්‍රමාණයට අපිට උත්සාහ කරන්න, ඒ කියන්නේ අදිෂ්ඨාන පිහිටවා ගන්න අපිට පුළුවන්කම තියෙනවා මේ ධර්මයේ තුලින්. එතනින් පස්සේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ දිව දික් කරලා ත්‍රිසහස්‍ර මහා සහස්‍ර ලෝක ධාතුවම ආවරණය කරනවා. එතනදී නයිත කෝටි සංඛ්‍යාත වූ ආලෝක ධාරාවන් ලක්ෂ ගණන් නිකුත් කරනවා. ඊට පස්සේ මේ ආලෝක ධාරාවන් තුලින් උසස්ම මාණික්යන්ගෙන් සැදුනා වූ ස්වර්ණ වර්ණයෙන් යුක්ත වූ පෙති දහස් ගණනින් සමන්විත නෙළුම් මල් පැන නගිනවා. ඒ නෙළුම් මල් මත සිටගෙන සහ හිඳගෙන නිර්මිත බුදුවරු සය පාරමිතාවන් සම්බන්ධ වූ ධර්මයේ දේශනා කරනවා. ඒ දේශනා කරන්නේ දස දිසාවන් වල තියෙන ලෝක ධාතුන්, අප්‍රමාණ වූ ලෝක ධාතුන් කරා වැඩම කරලා තමයි මේ ධර්මයේ සත්‍යයට දේශනා කරන්නේ. ඒ ධර්ම දේශනාවල් අහන සත්වෝ සියලු දෙනාම බුද්ධත්වයේ කෙරෙහි ඒ අයගේ අදිෂ්ඨාන පිහිටුවා ගන්නවා. බෝධිසත්වයෙක් අසංඛ්‍ය වූ සත්වයන්ගේ යහපත සඳහා ක්‍රියා කරනවා. ඉතින් මෙතනදී මේ අවස්ථාවල මේ අනන්ත වූ ලෝක ධාතුන් වල ඉන්න ඒ අනන්ත සත්වයන්, අප්‍රමාණ සංඛ්‍යාත සත්වයන් බුද්ධත්වයට අදිෂ්ඨාන පිහිටුවා ගන්නවා. ඉතින් ඒ බෝධිසත්ව භූමියේ ඉඳගෙන ඒ කරන ලද සත්වයා වෙනුවෙන්, අසංඛ්‍ය වූ සත්වයන් වෙනුවෙන් කරන ලද ඒ කැපකිරීමේ පාරමිතාවන් නිසා තමයි ඒ පාරමිතාවන් වල ඵලයක් විදිහට තමයි මේ විදිහට අනන්ත ලෝක ධාතුල සත්‍යයන්ුත් බුද්ධත්වයට අදිෂ්ඨාන පිහිටුවා ගන්නේ.
ඉතින් මෙතන විශේෂයෙන් අපි කතා කරන්න පුළුවන් අපිට මේ බුදුරජාණන් වහන්සේගේ දිව මේක ධර්මයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේට තමන් වහන්සේගේ දිවෙන් මුහුණ ආවරණය කරන්න පුළුවන් කියන එක. ඉතින් මේ ගැන සඳහන් කරනවා ඒක කොහොමද ඒ වගේ තත්වයකටපත් වෙන්නේ කොහොමද කියන එක දේශනාවල ඒ ඥානවිජය ස්වාමීන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ අවදි කරගත්ත දිවේ ඥාන බලය අවදි කර ගැනීම නිසා තමයි ඒ සර්වඥයන් වහන්සේගේ දිවේ ඥාන බලය අවදි කිරීම නිසා තමයි ඒ වගේ දිව පතුරවන්න පුළුවන් හැකියාවක් ලැබෙන්නේ කියලා මෙතනදී මේ සර්වඥ දිවෙන් ඒ නිකුත් කරන ආලෝකයෙන් හටගත්තා කියනවනේ නිර්මිත බුදුවරු මේක අපිට නැවත ආලෝකයන්ගේ පහළවීම සූත්‍රයේ මම කලින් සඳහන් කරා ඒකත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ නිකුත් වන ආලෝකයන් සාගරයේ ඇති වැලිකට තරම් බොහෝ වන ලක්ෂ සංඛ්‍යාත වූ බුද්ධ භූමීන් තුල ඇති දූවිලි අංශුමෙන් බොහෝ වන්නේය. එම දූවිලි අංශු බොහෝ වූ ආලෝකයන්ගෙන් සෑම එකකටම ආලෝක පිරිවරක් ඇත්තේය. ඒ සියල්ලම බුදුරුන්ගෙන් තොර වූ සියලු භූමීන් කරා යන්නේය. ඒවා තුළදී ඒ සෑම ආලෝකයක්ම සියුම් වූ ගැඹුරු ධර්මයේ දේශනා කිරීම සඳහා සත්වයන් ඉවසීම තුළ පිහිටීම සඳහා තථාගතයන් වහන්සේ කෙනෙකුගේ පවිත්‍ර ශරීරයක් බවට පත් වන්නේය කියලා පරිවර්තනය වන්නේ කියලා. ඉතින් මේ ආලෝකය ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් නිකුත් වන ආලෝකයෙන් නිර්මිත බුදුවරුන් මේ විදියට නිර්මාණය කරන්න පුළුවන් කියන එක තමයි ආලෝක සූත්‍රයේ කොටසෙනුත් සඳහන් වෙන්නේ. එතනින් පස්සේ භාග්‍යවතුන් වහන්සේ එම සිංහාසනයේ මත වැඩ සිටිමින් සිංහ ක්‍රීඩා නම් වූ සමාධියට සමවදිනවා. උන්වහන්සේ එරදි ප්‍රාතිහාර්ය බලයෙන් ත්‍රිසහස්‍ර මහසහස්‍ර ලෝක ධාතුව 6 ආකාරයකින් කම්පා කරනවා. ඒ කියන්නේ මේ 100 කෝටියක් ලෝක ධාතුව ඉදිරියට යනවා, ආපසු වෙනවා, වේවුලුවක් කියනවා, එක් කෙළවරක සිට අනෙක් කෙළවරට වේවුලුවක් කියනවා. ඒ මේ අතට හැරුණා කියනවා, දිගින් දිගටම ඒ මේ අතට හැරුණේය. පැති වලින් ඉදිරියට නැගා ආවේය, මැදින් යටට ගියේය. මැදින් ඉදිරියට නැගා ආවේය, පැති වලින් යටට ගියේය. සිනිඳු සහ සුනම්‍ය තත්වයට පත්විය. සියලු සත්වයෝ මේ 100 කෝටියක් ලෝක ධාතුව තුල ජීවත් වෙන සියලු සත්වයෝම සැප පහසු තත්වයට පත් වූහ. ඊට පස්සේ මේ නිසා මේ ලෝක ධාතු වල තිබුණ අපායන්, තිරිසන් ලෝකය සහ යම ලෝකය අතුරුදහන් වෙලා ශුන්‍ය බවට පත් වුණා කියනවා. ඉතින් ඒ ශුන්‍ය බවට පත් වුණාම ඒවායේ ඒ සිටිය සත්වයන් ඒ අයගේ අශුභ පුනරුත්පත්ති ස්ථානයේ අතුරුදහන් වෙනවා. එතනින් පස්සේ ඒ අය අපායන්, තිරිසන් යෝනීන් සහ යම ලෝකයන් වල ඒ ස්ථාන වලින් මරණයටපත් වෙලා ඊළඟට යාලා ඉපදෙනවා මිනිසුන් අතර, කාම ලෝකයේ සහ සයාකාරෝ දෙවිවරුන් අතර. ඊට පස්සේ මේ උපදින අය බුදුරජාණන් වහන්සේගේ අනුභවයේ හේතුවෙන් සතුටටපත් වෙලා උන්වහන්සේට ළඟට ඇවිත් ඒ වන්දනා කරනවා. ඒ විතරක් නෙමෙයි මෙතන සඳහන් වෙනවා ගංගානම් ගඟෙහි වැලිකට සංඛ්‍යාව තරම් වූ ලෝක ධාතුන්හි පවතින සියලු අපායන්, තිරිසන් යෝනින් සහ යම ලෝකයන් අතුරුදහන් වෙලා ශුන්‍ය වුණා කියලා. එතකොට ඒවායේ ඒ අනන්ත ලෝක ධාතු වල තියෙන සත්වයොත් මේ විදිහටම නැවත උත්පත්තිය ලැබලා ඒ අතීත ජන්මයන් ඒ අය සිහිපත් කරනවා මේ බුදුරජාණන් වහන්සේගේ අනුභවයේ හේතුවෙන්. ඒ අය මොකද කරන්නේ? ඒ තම තමන්ගේ බුද්ධ ක්ෂේත්‍රයට ගිහිල්ලා ඒ බුද්ධ ක්ෂේත්‍රයේ වැඩ වාසය කරන බුදුරජාණන් වහන්සේ වෙත ගිහිල්ලා උන්වහන්සේට নমස්කාර කරනවා.
මේ විදියට මේ ත්‍රිසහස්‍ර මහා සහස්‍ර ලෝක ධාතුව කම්පා කරන්න පුළුවන් වෙන්නේ ඒ ලෝක ධාතුන් සියල්ලම නිර්මාණය වූ විද්‍යාවන් අත්පත් කර ගැනීම නිසා තමයි. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ ඒ සියලු විද්‍යාවන් අත්පත් කර ගන්නවා කියන්නේ ඒ සියලු විද්‍යාවන් හටගත් ස්ථානය. ඒ කියන්නේ ඒ විශ්වයේ ආරම්භයේ තියෙන ඒ බලගණකයේ කියන නිර්මාණයේ තියෙන අනන්ත බලය, අනන්ත ප්‍රඥාව, අනන්ත ශක්තියින් අත්පත් කර ගැනීම, අනන්ත ක්‍රමවේදයන් අත්පත් කර ගැනීම. ඉතින් එතකොට ඒ සියලු දේහිම හට ගැනීමේ ආරම්භය අත්පත් කරගත්තා කියන්නේ සියලු දේම සම්බන්ධ කරගන්න පුළුවන්. සියලු දේටම දැනෙන ආකාරයට එක අදිෂ්ඨාන බලයකින්, එක අදිෂ්ඨානයකින් කටයුතු කරන්න පුළුවන්කම තමයි ඒ තාක්ෂණය. ඒක තමයි බුදුවරු අත්පත් කරගන්නේ. ඉතින් ඒ විද්‍යාවන් හරහා ඒ සිය කෝටියක් ලෝක ධාතුන් නිර්මාණය වෙනවා. ඒ වගේම ඒ ලෝක ධාතුන් වල ඒ බිහි වෙන සත්වයන්නුත් ඒ විද්‍යාවන් වලින් තමයි බිහි වෙන්නේ. ඉතින් එතකොට ඒ ලෝක ධාතුන් කම්පණය වෙද්දී ඒකේ බලපෑම සත්වයාටත් ඇති වෙනවා. ඒ සත්වයාගේ හට ගැනීමට, සත්වයාගේ පැවැත්මට ඒ ලෝක ධාතුව බලපානවා. ඒතර ලෝක ධාතුව සකස් වීමට විශ්වයේ මුල තියෙන ඒ විද්‍යාවන් වල හට ගැනීම බලපානවා. ඉතින් මේ සියලුම ඥානයන් බුද්ධත්වයේදී අත්පත් කර ගැනීම නිසා තමයි මේ විදිහට ලෝක ධාතුන් කම්පණය කරන්නත්, ඒ කම්පනයන් සත්වයාට දැනිලා සත්වයා සැප පහසු තත්වයට පත් වෙලා ඒ හේතුවෙන් මේ අශුභ උත්පත්ති වලින් මිදිලා හොඳ උත්පත්ති වලට, යහපත් ස්ථානයන් වල උත්පත්ති වලට අවස්ථාව ලැබෙන්නේ. මෙතනදී බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුන් කම්පණය කරන්නේ එ르දි ප්‍රාතිහාර්ය බලයෙන්. ඒතර එ르දි ප්‍රාතිහාර්ය පාන්නේ සාමාන්‍යයෙන් ඒක අපි අහලා තියෙන මේ අහසින් යන එක ඒ වගේ දෙයක්. එතනින් එහාට ගියපු එ르දි ප්‍රාතිහාර්ය බලය කියන්නේ අවකාශයේ සීමාව ඉක්මවා ගියාම අපිට හම්බ වෙනවා රික්තය. ඒ විශ්වයේ හටගන්න කලින් තිබුණේ රික්තයක්. ඒ රික්තය තුල තමයි විශ්වය හටගත්තේ. එතකොට ඒ විශ්වයේ සියලු විද්‍යාවන් හටගත්තේ රික්තය තුල. ඉතින් රික්තය තුල අවකාශය හටගෙන නැහැ. අවකාශය නැහැ. ඒ නිසා ඒ සියලු විද්‍යාවන්, සියලු නිර්මාණයන් එකිනෙකට සම්බන්ධයි. ඒකට අපිට කියන්න පුළුවන් විශ්වීය අන්තර් සම්බන්ධිත ප්‍රඥාව, universal interconnected wisdom. ඉතින් ඒ නිසා තමයි දැන් අපි මනුෂ්‍ය ශරීරය ගත්තොත් ඒකේ අවයව එකිනෙකට සම්බන්ධතාවයක් තියෙනවා. ඒ සම්බන්ධතාවයක් තියෙනවා කියන්නේ මේවා හටගත්තේ ඒ භෞතිකව මේ ඝනත්වයෙන් තියෙන අවකාශ ලෝකයට ආපු නිර්මාණයක් මනුෂ්‍ය කය. එහෙම වුණත් ඒ තුල තියෙනවා ඒ ශරීරයේ අවයව එකිනෙකට ඒ ක්‍රියාකාරීත්වයන් එකිනෙකට සම්බන්ධ කරන න්‍යායන් තියෙන. විශ්වයටම පොදු න්‍යායන්. ඒ න්‍යායන් වලින් සම්බන්ධ වීම නිසා තමයි මේ මිනිසා කියන නිර්මාණය, විශ්වයේ ඒ නිර්මාණය මේ විදිහට පවත්වන්න පුළුවන් වෙන්නේ. උදාහරණයක් විදිහට හදවතේ ඉඳන් හදවතත් මොළයත් අතර තියෙන සම්බන්ධතාවය. ඒක විද්‍යාව. ඒ විද්‍යාව නිසා තමයි සත්වයා මේ විදිහට පවතින්නේ. ඉතින් ඒව හටගත්තේ රික්තයක් තුල. ඒ රික්තය තුල අවකාශ නැති නිසා ඒ සම්බන්ධතාවය ඊටාම හොඳින්ම ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ විද්‍යාවන් තමයි, ඒ විශ්වවිද්‍යාවන් තමයි මේ බෝධිසත්වවරු
ප්‍රගුණ කරලා අත්පත් කරගෙන මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ බුද්ධත්වයට පත් වුණාම මේ විදිහට ඒ ලෝක ධාතුන් කම්පා කරන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ ඒ 이르දි ප්‍රාතිහාර්ය බලය ලැබෙන්නේ. ඉතින් සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් රහතන් වහන්සේලා අපි දැකලා තියෙනවා අපි අහලා තියෙනවා ධර්මයේ විවිධාකාරයෙන් දේශනා කරනවා. ඉතින් විවිධ පරයයන් වලින් එහෙම වුණත් මෙතන බෝධිසත්ව භූමියේදී සියලුම බෝධිසත්වවරු එකම න්‍යායන් තමයි හදාරන්නේ. මොකද ඒ න්‍යායන් වෙනස් නොවන විශ්වයේ සදාකාලිකව පවතින විද්‍යාවන්. ඒවා අනන්ත කාලයක ඉඳන්ගෙන ඒ වගේම අනන්ත කාලයක් ඉදිරියට කියන්න බැරි තරම් සදාකාලිකවම පවතින විද්‍යාවන්. ඉතින් ඒ විද්‍යාවන් ඒතකොට ඒකයි සියලු බුදුවරු එකම විද්‍යාවන් හදාරන නිසා ඒ බෝධිසත්ව භූමියේදී ඒ සියලු බුදුවරු එකම තැනකට යන්නේ එකම ස්වභාවයක් බවට පත් වෙන්නේ. සියලු බුදුවරු එක සමානයි කියන්නේ. ඉතින් ඒ අය ඒ කියන්නේ සත්‍ය පරම සත්‍ය එකයි. පරම සත්‍ය කීපයක් තියෙන්න බෑනේ. ඒ නිසා මේ ඒ විද්‍යාවන් අවකාශයෙන් ඔබට ගියපු රික්තය තුල තියෙන රික්තය තුල හටගත් විද්‍යාවන් වල බලය අත්පත් කර ගැනීම නිසා තමයි මේ 이르දි ප්‍රාතිහාර්යයන් පාන්න පුළුවන් වෙන්නේ. මොකද එකිනෙකට මේව සම්බන්ධයි. තවත් කාරණාවක් කියන්න ඕනේ මේකත් එක්ක දැන් මේ යම ලෝකයේ ඒ වගේ ලෝකයන් දැන් අතුරුදහන් වෙනවා කියනවනේ. ශූන්‍යත්වයටපත් වෙනවා කියනවා. ඒක බුද්ධ අධිෂ්ඨානය. එතකොට බුදුවරයෙක්ට කොහොමද පුළුවන්කම ලැබෙන්නේ ලෝකයන් අතුරුදහන් කරන්න? ලෝකයන් සහ සමස්ත විශ්වයම නිර්මාණය කිරීමේ නිර්මාණශීලී බලය තියෙන බල ගණකයට. ඉතින් බුදුවරයෙක්ගේ බල ගණකයේ තියෙන බලය සම්පූර්ණයෙන් අත්පත් කරගන්නවා. ඒ සර්වඥතා ඥානය. ඉතින් එහෙම අත්පත් කරගත්ත නිසා තමයි ඒ බලගණකයේ බවට පත් වුණ නිසා තමයි ඒ බලගණකයෙන් සිදු කරපු සියලුම නිර්මාණයන් සිදු කරන්නත් පුළුවන්. ඒ වගේම මේ නිර්මාණයන් අතුරුදහන් කරන්නත් පුළුවන්කම තියෙනවා. ඒ උදාහරණයක් විදිහට කිව්වොත් අපි දැන් මහා පොළොව ගත්තොත් මහා පොළොවට කාලය ලැබෙන්නේ මුලටම ගිහින් බැලුවොත් බලගණකේ තියෙන කාලයෙන් තමයි මහා පොළොවට කාලය ලැබෙන්නේ. අනුක්‍රමිකව වෙනස් වෙලා සූර්යයන් හරහා ලැබෙන්නේ. ඉතින් එතකොට මහා පොළොව යම් කිසි දවසක විනාශ වෙලා නැවත හටගනිද්දී විශ්ව මූල බල ගණකයෙන් අපි හිතමු මහා පොළොවට කල්ප 4ක් ආයුෂ ලබා දෙනවා කියලා. එතකොට ඒ දෙන කාලයේ පමණයි මහා පොළොව පවතින්නේ. ඊට පස්සේ කල්ප 4න් මේ මහා පොළොව හරියටම විනාශ වෙනවා. විනාශ වෙලා නැවතත් හට ගන්නවා. නැවතත් දෙන කාලයට අනුව නැවතත් ආරම්භ වෙලා පැවතිලා ඒක විනාශ වෙලා යනවා. ඉතින් ඒ තරම් බලයක් තමයි මේ බල ගණකයට තියෙන්නේ. ඒ වගේම දැන් බුදුවරු සත්වයා තුල සිතිවිලි පහල කරන බුදුවරුන්ට පුළුවන් ඒක. ඒ පුළුවන්කම ලැබෙන්නේ බල ගණකයෙන්. බල ගණකේ ආරම්භයේදී අනන්ත අමරණීය තලවල සත්වයන්ට සිත පවතින්නේ නැති වුණාට ඊට පස්සේ ත්‍රිසහස්‍රී ලෝක ධාතුවට එනකොට සිත නිර්මාණය වෙනවා. ඒවා නිර්මාණය වෙන්නේ විද්‍යාවල් වලින්. ඒ විද්‍යාවන් හටගන්නේ බලගණකයෙන්. එතකොට බලගණකේ බලය අත්පත් කරගත්ත බුදුවරයෙක්ට සත්වයා තුළ සිතිවිලි නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙනවා. ඉතින් හැම දෙයකම නිර්මාණශීලී බලය විශ්වයේ නිර්මාණ කරුවා ඒ බලගණකය. ඉතින් ඒ තරම් ආශ්චර්යමත් ඒ කරුණු. ඉතින් ඒ බුදුවරුන්ට සත්වයා තුල සත්වයා දන්නේ නැහැ. සිතිවිලි පහල කරන්න පුළුවන්. පහල කිරීමේ අරමුණ වෙන්නේ සත්වයාට මේ සසර දුක අවබෝධ කරලා ඒ සත්වයා නිවනට යොමු කිරීම. ඉතින් ඒ කියන්නේ බුදුවරුන්ගේ අදිෂ්ඨාන. බුදුවරුන්ගේ අදිෂ්ඨාන
මත තමයි මේ සියල්ල එතකොට මේ සත්වයා නිවනට යන එක පවතින්නේම බුද්ධ අධිෂ්ඨාන මත. එතකොට සත්වයා නිවනට යද්දී ඒ ධර්මය අවබෝධ කරගන්න ඕනේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් පටිච්ච සමුප්පාදය. ඒ සත්වයාගේ හේතුඵල ක්‍රියාකාරීත්වය. ඉතින් ඒක අවබෝධ කරගන්න තම බුදුරු අධිෂ්ඨාන කරනවා. ඒකට ඒ සිතට සිතිවිලි නිර්මාණය කරනවා සත්වයා තුළ. ඉතින් ඒ අධිෂ්ඨාන ඔස්සේ තමයි ඒ සත්වයා ගමන් කරන්නේ. ඉතින් බුද්ධ ශාසන පිහිටවන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කෙනෙක් තමන් වහන්සේගේ බුද්ධ ශාසනය පිහිටවනකොට ඒ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට ඒ ශාසනයේ ඒ ධර්මයේ ලෝකයට ගෙන යන ඒ කාලයේදී ලෝකයට බෙදා හරින ඒ රාතන් වහන්සේලාට ඒ වගේම බෝධිසත්වවරුන්ට ඒ බුදවරු අධිෂ්ඨාන කරනවා. මේ ධර්මයේ මේ ආකාරයට මේ කාලයේ මේ විදිහට ගෙන යන්න කියලා, පවත්වාගෙන යන්න කියලා. ඉතින් ඒ අධිෂ්ඨාන උඩ තමයි රාතන් වහන්සේ කෙනෙක් බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ හරි අරිහත්ත්වයටපත් වෙන නම් ඒ බුද්ධ අධිෂ්ඨානම තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම ඊළඟ බුද්ධ ශාසන වලට බෝධිසත්වවරුන් බුද්ධ ශාසන පිහිටවන්න ඒවත් ක්‍රියාත්මක වෙන්නේ බුද්ධ අධිෂ්ඨාන මතම තමයි. ඉතින් රහතන් වහන්සේ කෙනෙක් කවදාවත් කියන්නේ නැහැ මම තනියම අවබෝධ කරගත්තා කියලා. එහෙම කියන්න බෑ. ඒවා බුද්ධ අධිෂ්ඨාන. ඒතර බෝධිසත්වවරු කවදාවත් කියන්නේ නැහැ එහෙම. බෝධිසත්වවරු කියන්නේ මම මේ බුදුරජාණන් වහන්සේ ළඟ මේ විදිහේ පාරමිතා පිරුවා, මේ කටයුතු කළා, මේ විදිහට අධිෂ්ඨාන ලබා ගත්තා. ඒ විදිහට තමයි කියන්නේ. ඉතින් තනියම යන්න පුළුවන් ගමනක් නෙමෙයි. බුද්ධ අධිෂ්ඨානයේ තුලම තමයි හැමෝම ගිහිල්ලා මෙතනින් එතර වෙන්නේ. ඉතින් ඒවත් අපිට සෑහෙන මේ ප්‍රඥා පාරමිතා සූත්‍රයේ අපිට කතා කරන්න පුළුවන්. ඉතින් ඒකයි අර මම අවබෝධ කරගත්තා, මට අවබෝධ වුණා කියන තැනට වඩා මේවා බුද්ධ අධිෂ්ඨානයේ මත කියලා හරි අපි හිතුවොත් අපිට මේ මමත්වයෙන් ඒ සක්කාය දිට්ඨියෙන් අපිට ගැලවෙන්න පුළුවන්.